හැම පවුලකම ඉන්නවා අම්මට තාත්තට නොදෙවෙනිව පවුලේ බර කරට ගත්ත ලොකු කෙනෙක්. තමන් ගැන හිතන්න කලින් පවුලේ අනිත් උන්ගේ සතුට හොයපු ලොකු කෙනෙක්. තමන්ගේ හීන පස්සට දාලා පවුලේ හීන හැබෑ කරවන්න දුක් විඳපු ලොකු කෙනෙක්. තමන් ආස දේ කැප කරලා පවුලේ අනිත් උන්ගේ ආසාවල් සංසිඳවපු ලොකු කෙනෙක්. තමන්ට නොලැබුණු හැමදේම පවුලේ අනිත් අයට ලබා දෙන්න මහන්සි වුණු ලොකු කෙනෙක්. තමන්ගේ දුක පැත්තකින් තියලා පවුලේ අනිත් උන්ව හිනාවෙන් පුරවන්න කට්ටක් කන ලොකු කෙනෙක්. පවුල ඇතුලේ බැඳීම් රැකගන්න මහන්සි වෙන ලොකු කෙනෙක්. එහෙම ලොකුලට වෙන මොන දේ අතහැරගන්න පුළුවන් වුණත් අතහැරගන්න බැරි එකම දේ තමන්ගේ පවුල. ඉතින් කවුරු කොහොම කිව්වත් පවුලක අරටුව, ගෙදර හයිය, අම්මගේ බලාපොරොත්තුව, තාත්තගේ විශ්වාසය, නංගිලා මල්ලිලාගේ රැකවරණය ගෙදරක ලොකු කෙල්ල. ඒක ස්ථිරයි. කඳුළු ගිලගෙන hina වෙන, බය හංගගෙන හයියක් වෙන, හදවතින් බිඳුනත් නොබිඳුනු ගාන්න ජීවත් වෙන සුවහසක් ලොකුල වෙනුවෙන්. කවුරුත් වචනෙන් නොකියුවට උඹේ වටිනාකම උඹ නැතිදාක අන්ධකාරයි උඹේ මුළු පවුලම. උඹ දරාගෙන ඉන්න බර, උඹ නිහඬව කැප කරන හීන, උඹ හංගගෙන ඉන්න කඳුළු සමහර විට කාටවත් පේන්නේ නැති වෙයි. ඒත් මතක තියාගනින් ලොකු. උඹ නිසා තමයි ගෙදරක බලාපොරොත්තු තවමත් පණ ගහන්නේ. උඹ නිසා තමයි සමහර මිනිස්සු නිදහසේ hina වෙන්නේ. උඹ නිසා තමයි ඒ පවුල තාමත් ශක්තිමත්ව හිටගෙන ඉන්නේ. ඉතින් මහන්සි නම් ටිකක් විවේක ගනි. ඒත් අත්හැරලා යන්න නම් එපා. මොකද උඹ හිතනවට වඩා උඹ කෙනෙක්ගේ ලෝකයක්. උඹ කෙනෙක්ගේ 60 දවසක්. උඹ කෙනෙක්ගේ මුළු හයියම.